අප්පච්චි රෑට කාලද දන්නේ. හෙටම යන්න ඕනි බලලෙන්න. උදේ පාන්දර සියාතුමාම කිරි මුදවන්න මේ කිරි දවන ගමන් අප්පච්චි හරි ආසයිනේ. සිරියාවතී ආච්චි කොකිසුත් හදනවා. ගමම යන්න හදන්නේ අප්පච්චි බලන්න. අපි දැන් ගමන පිටත් වෙන්න හදන්නේ. පේනව නේද කට්ටියගේ තියෙන උනන්දුව. දැන් නම් අපි ලං වෙලා ඉන්නේ. ඕන්න අපි එහෙනම් ආවා අප්පච්චි බලන්න. අප්පච්චි නම් තාම පේන්නේ නැහැ. මම හිතන්නේ නිදිද කොහෙද? හරිම තිබහයි. වතුර එකක්වත් නෑ යාළුවනේ. කමක් නෑ. අප්පච්චි දැන් එයිනේ. අප්පච්චි ආවේ නැහැ යාළුවනේ. සනීප නැතුව ඇති මම හිතේ. අපි ඉතින් යනවා. පව් අප්පච්චි. මචං මට හිතෙනවා දවසකට බයියෙක් වෙන්න. උන් හිතන විදියට හිතන්න, උන්ට හිතන දේ කරලා බලන්න. ඒක පට්ට ආතල්ලොයි.